හරි ආයෙත් මොකක්ද කියනවා ඉතින් අද ඔයාගේ grade 9 වලට අදාළව paper class එකේ පළවෙනි දවස් ආරම්භ කරනවා. ඉතින් මම හිතන්නේ ඔයාලා මේ වැඩේට දැන් සූදානම් ඇති. හරි මම ඔයාලට කිව්වා අපේ paper class එකේ වෙනවන දේවල් කිහිපයක් සම්බන්ධයෙන් ඉතින් පළවෙනි කාරණා මොකක්ද ඔයාලට හම් වෙලා තියෙන paper එක මම කිව්වා අපි link එක දාන්න කලින් කරලා ඉවර කරන්න කියලා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මම මේ පේපර් එක සාකච්ඡා කරනකොට හරි වැරදි ටික් කරගන්න කියලා නේ. හරි නම් දාන්න වැරදි නම් වැරදි දාන්න සහ ඊට අදාළ ලකුණු කොහොමද කියලා දාන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ක්ලාස් එක කරනකොට මේ පේපර් එකේ තියෙන අමාරු වචන සම්බන්ධයෙන් මම ආව දැනුවත් කරනවා හයිලයිට් කරගන්න කියලා. ඉතින් ඒවා හයිලයිට් කරන්න ඕනි සහ ඊට පස්සේ ඊළඟ සතියේ ක්ලාස් එක දෙනකොට ඔයා මේ හයිලයිට් කරගත්ත වචන ටික කටපාඩම් කරගෙන එන්න ඕනේ. ඒ කියන්නේ මේ වචනෙට මෙන්න මේ සිංහල තේරුම තමයි තියෙන්නේ කියන එක ඔයා අවබෝධයෙන් පාඩම් කරගෙන එන්න ඕන. හැදිද ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපේ පේපර් ක්ලාස් එකේ වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා හිතන්න ඕනේ අපි මේ පේපර් ක්ලාස් එකේ දැන් මෙහෙම පේපර් පාඩම් කරගෙන යනවා. හරි? පාඩම් කරගෙන ගියාට පස්සේ ඉතින් ඔය පේපර් ගොඩක වචන ටිකක් ඔයාගේ ඔළුවේ තියෙනවා. හරි. එතකොට නිකන් ඔයාට මේ ඔයාට හම්බෙන වාර විභාග පේපර්, සරල ලෙවල් පේපර් වලට මුහුණ දෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ ඔක තමයි පේපර් ක්ලාස් එක යන විදිහ ප්‍රධානම අරමුණ වෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔයාගේ 9 වසරට අදාළව වෙන පේපර් ක්ලාස් අදාළ පටන් ගන්නවා. මොකක්ද තව කියන්න ඕන දෙමාපියෝ මේ අහගෙන ඉන්නවා නම් මේ සම්බන්ධ හරි දෙමාපියෝ කියන සම්බන්ධ අහගෙන ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න දරුවා ගෙදර මේ පේපර් එක කරනවද නැත්නම් එහෙම නැත්නම් අපි කියන පොර උත්තර ටික දාන්නේ හරි ඒක සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනුවත් වෙන්න හැම වෙලේම රයිට් එහෙනම් අපි අද වැඩේ පටන් ගමු ඉස්සෙල්ලාම මම ඔයාට මේකේ ආන්සර්ස් ටික ඒ කියන්නේ උත්තර ටික නැත්නම් ගන්න තියාගෙන යන්න ඔයාලට තියෙන හරි වැරදි දාලා ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මේ පේපර් එකේ හයිලයිට් කරන්න ඕන වචන මොනවද කියන එක. right. එහෙනම් බලමු අපි ටෙස්ට් නම්බර් 1 බලන්න. ටෙස්ට් නම්බර් 1 යටතේ තියෙනවා verbs ඊට පස්සේ ඒවා ගන්න adverbs හරි ඊට පස්සේ question forms තියෙනවා. ඔය විදිහට වචන සෙට් එකක් දීලා ඉවරලා ඉස්සෙල්ලා පුරවන්න තියෙනවා. මේක ඩයලොග් එකක් කියලා ඔයාලට බැලුවොත් පේනවා. නේද? හරි. එහෙනම් බලමු උත්තර ටික මොකක්ද කියලා. පළවෙනි මේ I have a good news that will make you happy. ඊට පස්සේ රශිනී කියනවා the good news tell me quickly. මට ඒක තියාගන්න කියලා රශිනී කියනවා. ඊට පස්සේ හෂිනී මොකක්ද බලන්න කියන්නේ there's going to be a උදේ මේවට උත්තර ගන්නකොට ඔයාට තියෙන ට්‍රික් එකක් මම කියන්නම්. එහෙම නැත්නම් m කියලා ඉවර වෙලා අක්ෂරයක් තියෙනවා නම් එතෙන්ට අනිවාර්යයෙන් පුතේ noun එකක් තමයි එන්න ඕනි. නාම පදයක් තමයි එන්න ඕනි. හරිද? මේ වගේ දෙයක් කිව්වොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම මෙතෙන්ට noun එකක් තමයි එන්න ඕන. ඉතින් බලන්න උඩ තියෙන ටිකේ noun එකක් කියන්නේ මොකක්ද කියන එක. concert කියන්නේ noun එකක් නේද? අන්න. එහෙනම් එතෙන් එන්න ඕනි concert කියන වචනේ. There is going to be a concert to mark the children's day. ඊළඟට කියනවා දිනවා wow අන්න ප්‍රශ්නයක්. හරි? අන්න ප්‍රශ්නයක්. එහෙනම් එතෙන්ට ප්‍රශ්නයක් නම් අපිට දාන්න පුළුවන් නේද WH form එක, question form එකක් දාන්න පුළුවන් නේද? එහෙනම් දෙකේ question form එක who. එහෙනම් ඉතින් දෙන්න ඕන who කියන උත්තරේ. හරිද? අපුණ පළවෙනි එකට එන්න ඕනේ නේද concert කියන උත්තරේ. concert දෙවෙනි එකට එන්න ඕනේ who කියන උත්තරේ. තුන්වෙනි එකට our dancing teacher told me. Our dancing teacher told me. හතරවෙනි එක මේක දෙක මේක තුන මේක හතර මේක පහයි. පස්වෙනි එක වෙන්නේ ප්‍රසන්න කියලා. ප්‍රසන්න කියන්නේ ඉදිරිපත් කරනවා කියන්නේ මේ වැඩේ දෙන්න නෑ. හයවෙනි එක discuss.
කොහොමද ඒක හොයාගන්නේ? බලන්න n කියන කෙනාව සම්බන්ධ කරලා තියෙනවා නේද? ඒකත් එක්ක බලන්න මේ පැත්තේ go කියලා තියෙනවා. එතකොට verbs දෙකක් එකට සම්බන්ධ කරගෙන තමයි n කියන කෙනාව මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් උඩ verb එකක් විදිහට තියෙන discuss කියන කෙනාව. ඒ නිසා මම මෙතෙන්ට discuss කියලා දැම්මා. මේ විදිහට කියනවා නම් හරි මේ විදිහට කියනවා නම් හරි දාගන්න right. අපි දැන් ඊට අදාළව highlight කරගමු. test number 1 යටතේ highlight කරගන්න මේ විදිහට test number 1 යටතේ ඔයා highlight කරගන්නවා මේ කියන වචන set එක. test number 1. අපි කියනවා test number 1. highlight කරගන්න මෙන්න මේ වචන ටික discuss present වෙන්නද අපිට පාට ගන්න මේ හරියද test number 1 පළවෙනි එක කියන්නේ discuss දෙවෙනි එක present තුන්වෙනි එක concept නම් ඕනි නෑ quickly ඊට පස්සේ highlight කරගන්න okay something great other right ඔන්න text number 1 යන දේවාට මෙන්න මේ වචන ටික තමයි පාඩම් කරන්න තියෙන්නේ මේ ටික highlight කරගන්න ඊට පස්සේ මම තේරුම් ටික දෙන්නම් මේ දැනට ඔයාලා පොලයක් අරගෙන වීඩියෝ ලියන්න test number 1 කියලා දාලා ටාකා ලියන්න test number 1 discuss present quickly something great other paper එකේ highlight කරගන්න තෝනිය ටික paper එකේ highlight කරගන්න ටාකා වචන ටික ලියා ගන්න හරි අපි යනවා ඊළඟ කොටසට test number 2 වලට අපි යනවා මේක test number 1 මේක test number 2 හරි බලන්න බලනකොට වාක්‍ය 10ක් දීලා තියෙනවා මේ වාක්‍ය 10 යටි යම් කිසි වචනයකට අන්ඩර්ලයින් එකක් දාලා තියෙනවා යටින් ඉලක්ක ඇඳලා තියෙනවා හරිද එතකොට මේකේ ඔයා තෝරාගන්න ඕන සමාන පද උඩ තියෙන බොක්ස් එකේ සමාන පද ටික හොයලා ඉවරලා ලියන්නයි තියෙන්නේ අපි බලමු මොකක්ද මේ සීන් එක කියලා පළවෙනි එකම තියෙනවා kind කියලා ඒකට සමාන පදයක් දීලා තියෙනවා මෙයා generous කියලා ආයෙත් තියෙනවා clever. ඉතින් clever කියන්නේ දක්ෂයි කියන එකනේ නේ. එහෙනම් ඒකට සාමාන්‍ය සමාන පදයක් උඩ තියෙන්නේ intelligent කියලා. intelligent කියලා කියනවා නම් හරි දාගන්න. intelligent. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා baby කියලා අන්ඩර්ලයින් කරලා මේ baby කියන එක සමාන පදයක් infant කියලා ලියන්න. infant. ඊට පස්සේ හතරවෙනි එකේ relax කියලා අන්ඩර්ලයින් කරලා තියෙනවා. relax කියන එකට synonyms එකක් විදියට rest කියන එක ලියන්න ඕන rest ඊට පස්සේ leave කියලා තියෙනවා leave කියන එකට සමාන පදයක් විදියට අපි exit කියලා ලියන්න පුළුවන් exit
ඊට පස්සේ ඊට පස්සේ number 6 වල තියෙනවා sick කියලා අන්ඩර්ලයින් එකක් දාලා තියෙනවා sick. ඒකට සිනොනිම් එකක් විදියට අපි ගමු ill කියන සමාන පදේ ill. ඊට පස්සේ dangerous කියලා තියෙනවා. dangerous කියන එකට සමාන පදයක් විදියට risky ගන්න පුළුවන් අපිට risky. ඊට පස්සේ 8 වල තියෙනවා slim එකට සිනොනිම් එකක් විදියට slender ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා rude කියන එකට සිනොනිම් එකක් විදියට impolite ගන්න පුළුවන් impolite. ඊට පස්සේ 10 වල තියෙනවා weak කියන එකට සිනොනිම් එකක් විදියට feeble කියන එක නව ගන්න පුළුවන් feeble. එහෙනම් ඒ විදියට ඔයාගේ ඒ ප්‍රශ්න ටිකට හරි උත්තර ඔයා ලියලා නම් 10 ලකුණු කීයද කියලා දාන්න. මෙන්න මේ විදිහට තියෙන්න ඕන. ජෙනරස් කියලා උත්තරේ දීලා තියෙනවා. දෙවෙනි එකට එන්න ඕනේ ඉන්ටෙලිජන්ට්, තුන්වෙනි එකට එන්න ඕනේ ඉන්ෆැන්ට්, හතරවෙනි එකට රෙස්ට්, පස්වෙනි එකට එක්සිට්, හයවෙනි එකට ඉල්, හත්වෙනි එකට රිස්කි, number 8 වලට ස්ලෙන්ඩර්, 9 වලට ඉම්පොලයිට්, last one feeble. ඒ විදිහට ආන්සර්ස් ටික එන්න ඕන. ලියන්න මේක තියෙන ටිපිකල් වර්ඩ්ස් මෙන්න මේ විදිහට තකාලි විදිහට හයිලයිට් කරගන්න සහ ලියන්න. හයිලයිට් කරගන්න ඊට පස්සේ ලියන්න. ඊට සිනොනිම්ස් හයිලයිට් කරගන්න. සිනොනිම්ස් බලන්න ප්‍රශ්නේ තියෙන්නේ එක මේක මෙතන සිනොනිම්. ඊට පස්සේ ප්‍රශ්නෙම තියෙනවා provided ඊට පස්සේ risky intelligent ඊට පස්සේ ill ඊළඟට impolite the next one is slender exit the next one infant feeble window leave dangerous situation next one is weak highlight කරමු ගන්න highlight කරලා ඒ කොලේම text number 2 කියලා දාලා මේ වචන ටික ටක් ගාලා ලියන්න highlight කරගත්තා නම් හරියට ටක් ගාලා highlight කරගත්තාට පස්සේ ලියන එක නම් පස්සේ කරගන්න පුළුවන් නේ මම තේරුම් දෙනකොට ඔයා කැමති නම් මේක කරන්න පුළුවන් පේපර් එකේම highlight කරනවා මම තේරුම් දෙනකොට උඩින් පොඩි ලියා ගන්නවා පේපර් එකේම ඊට පස්සේ ඔයාලට පුළුවන් ඩිවිෂන් සිල වෙනම කොලයක ලියලා මේකට ස්ටෙප්ලර් කරගන්න. හරි. යමු අපි ටෙස්ට් නම්බර් 3 වලට ටෙස්ට් නම්බර් 3 වලට එනවා මම මෙතනින් දාන්න මේක ටෙස්ට් නම්බර් 3 ටෙස්ට් 3 ඉස්සෙල්ලාම අපි බලමු ආන්සර්ස් එක ටෙස්ට් නම්බර් 3 වල තියෙන පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එක පින්තූරයක් තියෙනවා ඒ පින්තූරයට අදාළව ඔයාලට උත්තර ලියන්නයි තියෙන්නේ බලමු කියන්නේ there is a picture of city there are some
buildings කියලා එන්න ඕන. some buildings ගොඩනැගිලි කිහිපයක්. some buildings on the side of the road. some vehicles can be seen on the road. දෙවෙනි උත්තරේ vehicles කියලා එන්න ඕන. there is a bicycle in front of the car. in front of the car තුන්වෙනි එකට answer එක in front of. some people are waiting. some people are waiting. හතරවෙනි උත්තරේ waiting at the pedestrian crossing to cross the road. පස්වෙනි එක එන්න ඕන cross කියලා. an aeroplane is flying. having an aeroplane කියලා එන්න ඕන. an aeroplane is flying over the buildings. හත්වෙනි එක over the buildings while a train is running behind the buildings. The children are going to school with their parents. කියලා එන්න ඕන. ආයෙත් කියන්න බලා ගන්න. පළවෙනි එක උත්තරේ buildings, දෙවෙනි එක vehicles, තුන්වෙනි එක in front of, හතර waiting, පස්වෙනි එක cross, හයවෙනි එක aeroplane, හත්වෙනි එක over, අටවෙනි එක train, නවවෙනි children, last one parents. ඔය විදිය වෙන්න ඕන. මේ වගේ ප්‍රශ්නකට ඔයා උත්තර දෙන්න පොඩි ට්‍රික්ස් කීපයක් අනුගමනය කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ වගේ අහගන්න. ඉස්සරහට පිටිපස්සේ ඒ කියන්නේ ඉස්සරහට කලින් is වගේ දෙයක් આવොත් අනිවාර්යයෙන්ම දීලා තියෙන උත්තර වලින් බලන්න verb එකට ing form එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ කොහොමද හිතන්නකෝ ඉස්සරහ මෙහෙම තියෙනවා නම් ඉස්සරහෙන් මේක තියෙනවා. එහෙම නැත්නම් කියලා කියනවා. හරිද? මෙතන තියෙනවා ඔහොම ඉස්සරහ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මෙතෙන් කරගෙන ඕමම ing form එකක් වෙන්න ඉඳ රට කොහොම වැඩි. හරිද? ඒක නිසා දීලා තියෙන උත්තරවල බලන්න ඒ වගේ පොයින්ට්ස් තියෙනවා කියලා. ඊට පස්සේ මේ පැත්තට n කියලා ඉවර වෙලා මෙහෙම ඉස්සරහට තිබ්බොත් ඔයා ලියන උත්තරය හරි ඔයා ලියන උත්තරයේ මුලාකුර. ඔයා ලියන උත්තරයේ මුලාකුර a e i o u එන්න ඉඩ ගන්න වැඩි. හරිද? දැන් මේ n භාවිත කරනකොට a e i o විතරක් නෙමෙයි අර මේක දැන් සවුන්ඩ් එකටනේ මේ අපි n කියන කෙනාව දාන්නේ. එහෙනම් නේද වවල් අක්කරකට a e i o දානවා නෙමෙයි. හරිද? දැන් ගොඩක් තැන්වල කියනවනේ අර වචනයක මුලට a e i o u තියෙනවා නම් n දානවා කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. හරිද? එහෙනම් ඉතින් අම්බ්‍රෙලා කියන එකටත් sorry යුනිවර්සිටි කියන එකටත් මේ යුනිවර්සිටි කියන එකටත් අපි n දාන්න බෑ. එහෙනම් මේ අර්ථකථනය දෙනවා නම් මේක වැරදිනේ. ඒක නිසා මේ වචනයක මුලට a e i o u දීප පරිවෙනවා අපි n කියන කෙනාව දාන්නේ නැහැ. මම මේවට පොඩ්ඩක් මතක් කරේ. මේ වගේ ඉස්සරහ කරනකොට ඔයා මොනවද බලන්න n කියලා කොහෙ හරි දීපොත් මෙන්න මේ වගේ මුලාපුර a e i o u එනවාද කියලා මම ආටිකල්ස් පාඩම ගන්නකොට මේ n භාවිත කරන්නේ කොහොමද කියලා ඔයාලට ක්ලාස් එකේදී කියලා දුන්නා. ඒ වාදේ මතක ඇති. right අපි ටෙස්ට් නම්බර් 3 වලට තියෙන අමාරු වචන ටිකට අදාළ ලියා ගමු. ලියමු මේ විදිහට අපි නතර කරේ 21 22 some 22 some in front of people
ඒ box එකේ මේ in front of කියලා උත්තරයක් නැහැ. ඔයාලා ඒක උත්තරේ ලියාගන්න ඈ. between එකයි over එකයි තියෙන preposition වලට in front of එකක් ඒ box එක ඇතුලේ ලියාගන්න. එහෙම නැත්නම් මේකට මේ between කියලා දාන්න බෑ. there is a bicycle කියලා තියෙන අර තුන්වෙනි එකට. එතන පොඩි ප්‍රශ්න කුටි ගැටලුවක් තියෙන්නේ. box එක ඇතුලේ in front of කියලා තියාගන්න. ඒකට වැඩි හරි. දැන් between කියන්නේ දෙකක් අතර කියන එකනේ මේක දැන් එහෙම මේ objects දෙකක් දෙන්නේ නැහැ. ඒක නිසා in front of එක තියාගන්න. පොඩි mistake එකක් තියෙන්නේ ප්‍රශ්නේ. right අපි යමු මොන test number 4 වලට. test number 4. test number 4. test number 4 වල තියෙනවා බලන්න adverbs කීපයක් තියෙනවා. loudly, slowly, quickly, carelessly, well. බලන්න කොහොමද? come here quickly. You have to see this. come here quickly. You have to see this. quickly කියලා තමයි එන්නේ. quickly. He carelessly kept the vase on the table, fell on the floor. He carelessly kept the vase on the table, it fell on the floor. The next one, let's walk slowly. I don't want to be the first one at the meeting. He always talks so loudly we can hear him in the next room. Although she studied well, she didn't pass the exam. So then not quickly, carelessly, slowly, loudly, well කියලා තමයි එන්නේ. highlight කරගන්න ඕනේ මේ වචන ටික. එක loudly දෙවෙනි එක slowly තුන්වෙනි එක quickly කියන එක කලින් තුනක් අමෝන්නේ මෙතනත් කියන්නේ ඒක තව මතක් වෙනවා. carelessly ඊපස්සේ well ඊළඟට highlight කරන්නේ kept always numbers ටික වැරදි 27 න් ඉවර වෙලා තියෙන නම් 38 9 31 32 33 34 35 ඊට පස්සේ ඉන්න test number 5 test number 5 වලට එන්න test number 5 මේක ක්ලාස් එකේදී අපි කරපු එකක් ඔයාලට මතක ඇති ඔයාලට ටෙක්ස්ට් බුක් එකට අදාළව මම ඔයාලට මේකේ තේරුම් ටිකයි ඔක්කොම දීලා ඉවර වෙලා safety at home එකයි safety on road එකයි කළා හරිද ටෙක්ස්ට් බුක් එකේ මතක ඇති ඔයාලට ඒ පාඩනේ මම කරා ඔයාලට ටේබල් එකක් අහලා ඉවරලා ඒ ටික ලියන්නත් කියලා ඉවර වෙලා තේරුමක් දුන්නා මෙන්න මේකේ මේකයි කියවෙන්නේ කියලා. මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ටෙක්ස්ට් නම්බර් 5 වලට. බලමු. safety at home මේක වල උඩට පැහැදිලි කරන්න යන්නේ නැහැ හේතුව මේක කරපු දෙයක් නිසා. අපි බලමු safety at home නම් ඉදිරියේදී ප්‍රය සම්පීඩ ආකාරයකින් ඇවිල්ලා යන්නේ. එහෙනම් ඔයා උත්තර ලියලා තියෙන්නේ මෙන්න මේ ටික. B answer එක ලියලා තියෙන්න ඕනේ. Wear slippers with handling electric items. විදුලි උපකරණ අපි අපිට තියෙනකොට සෙරෙප්පු එකක් පළඳින්න ඉන්න ඕන කියලා ඒකේ අදහස. ඒක safety at home වලට PID වේදු. ඊට පස්සේ C
don't put boiling water in plastic bottle. මේ නටන කුණු ජලය ප්ලාස්ටික් බෝතල් වලට දාන්න හොඳ නැහැ. එහෙනම් C එන්න ඕන. ආයේ D කියන එක safety at home මයි keep all medicines out of reach of children ළමයින්ගෙන් ඈතට. එහෙම නැත්නම් උසකට අපි බෙහෙත් තබන්න ඕන. ඊට පස්සේ බලන්න G කියන එක never ask the phone when it's connect to the charger. එහෙම බලන්න. ෆෝන් එක charger එකට connect කරගෙන මේ connect වෙලා තියෙනකොට අපි ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඒක G. ඊට පස්සේ H එන්නත් උනේ ඒකට H කියන්නේ don't touch switches with wet hands. තෙත්සයිට වලින් අපි switch දාන්න යන්න හොඳ නැහැ. එහෙනම් H එකක් වෙන්නේ ඒක. ඊට පස්සේ J never leave children alone or united and near out of fire. Example. Never leave children alone or unattended near water on fire. Now, වතුර සහ ගින්න. හරි. වතුර සහ ගිනි මේ තියෙන අතල අපි දරුවන් අනික් කරලා දාලා යන්න හොඳ නැහැ. හරි. ඇටෙන්ඩ් කියන්නේ ඇටෙන්ඩන්ට් කියලා කියන්නේ අපි සහභාගී වෙනවා කියන්නේ නේ. ඒතකොට අන්ඇටෙන්ඩන්ට් කියන්නේ අපි සහභාගී නොවනවා කියන්නේ. එතකොට අපේ සහභාගීත්වයක් නැතුව දරුවෝ වතුර සහ ගින්නර ළඟ යන්න හොඳ නැහැ කියන එකයි මේකේ අදහස. එතකොට එන්න ඕනේ J කියන එක. එතකොට safety at home එකට එන්න ඕනේ B C D G H J කියන. Safety and road කියන එක road පාරේදී ප්‍රවේශිත ආකාරය කරමු. A cross the road only at the pedestrian crossing. අපි පාර පයින්නකොට පදික මාර්ගය භාවිත කළ යුතුයි. භාවිත කරන්න ඕන. ඊට පස්සේ E කියන කෙනා වෙනවා safety at road වලට walk on right side of road. අපි පාර ඇවිදිනකොට දකුණු පැත්තෙන් ගමන් කරන්න ඕන. ඊට පස්සේ එන්න F කියන කෙනාව always wear a helmet when driving the bike. අනිත් වෙලේම අපි බයික් එක පදිනකොට නැත්නම් මොකක් සයිකල් පදිනකොට හෙල්මට් එක පළඳින්න ඕන. ඊට පස්සේ J කියන කෙනාව I never put hands out. I කියන කෙනාවත් එන්නේ safety and road වලට never put hands or heads outside the vehicle. වාහනය යනකොට අපි ඔළුව අතපය එළියට දාන්න හොඳ නැහැ කියන එකයි මේක අදහස්. ඊට පස්සේ K කියන කෙනාවත් එන්නේ safety on road කියන එකට don't use mobile phones when walking on the road or driving. අපි පාරේ ඇවිදිනකොට හරි එහෙම නැත්නම් මේ පදවලට හරි mobile phone අපි use කරන්නේ නැහැ. use කරන්න හොඳ නැහැ කියන එකයි ඒ අදහස. එතකොට safety on road කියන එකට A E F I K කියනවා හරි දාගන්න එකක්. එතකොට ලකුණු 10න් කියලා දාන්න. දැන් ඊළඟට අපි single words කියන අමාරු ටික කියන්නේ මේකේ where ඊට පස්සේ ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙනවා මේකට riding connected unattended unattended ඊට පස්සේ එච්චරයි. ටෙස්ට් නම්බර් 5 වලට දාලා මෙච්චරයි වෙන්නේ මට ඔයාගේ අමාරු වචන. ඊට පස්සේ ටෙස්ට් නම්බර් 6 වලට imagine you are the secretary of your young inventors club of your school. Write a notice to the member of the club asking them to be present for meeting to discuss about the year-end exhibition you are planning to organize. Young inventors club එකේ secretary තමයි ඔයා secretary කියන්නේ ලේකම්. ඒ imagine you are the secretary කියන්නේ ඔයා ලේකම් කියලා මවා ගන්න. The young inventors club එකේ secretary තමයි ඔයා. හරිද? ඊට පස්සේ notice එකක් ලියන්නලු මේ club එකේ ඉන්න members ලට asking them to present for meeting to discuss year end exhibition එක ගැන සාකච්ඡා කරන්න තමයි මේ meeting එක අපි
තියන්න. හරිද? එතකොට ඔයා ලියන්න මේ ක්ලබ් එකේ ඉන්න මෙම්බර්ස්ලාට මෙන්න මෙහෙම වැඩසටහනක් තියෙනවා. මෙන්න මෙහෙම year end exhibition එක ගැන අපි සාකච්ඡා කරන්න මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට මෙන්න මේ ස්ථානයට සියලු මෙම්බර්ස්ව සම්බන්ධ වෙන්න. හරිද? අපි නෝටිස් ලියුවානේ නේ. අපි නෝටිස් බර ප්‍රමාණයක් ලියලා දැන් ක්ලාස් එකේ. මේක මම ඔයාලට අවසානයේ උත්තරේ ලියලා පෙන්නන්නම් මේ බෝඩ් එකේ කොහොමද ලියවෙන්න ඕන කියන එක. ඒක එහෙම ඔදියලා හැබැයි ඒකේ තියෙන අමාරුව ටික අපි ලියාගෙන යමු. test number 6 කියලා දාන්න. test number 6 අමාරුව කියන කිව්වේ highlight කරන්න මේ විදිහට. secretary inventors ඊට පස්සේ exhibition right ඒකේම අපි තියනවා දැන් එනවා ඔන්න test number 7 වලට test number 7 paragraph එකක් දීලා තියෙනවා paragraph එකක් දීලා තියෙනවා රවීන්ද්‍රනාත් tagore ගැන එයාගෙන ඊට පස්සේ විස්තර ටික පුරවන්නයි තියෙන්නේ ඔයාලට අපි එහෙනම් වැඩේ පටන් ගමු මේ දීලා තියෙන paragraph එකක කෙනාගේ නම අහනවා name කියලා එහෙනම් ඔයා රවීන්ද්‍රනාත් tagore කියලා ඉඳලා කියනවා නම් හරියටම එයා country මේ පුද්ගලයාගේ country කොහෙද දානවා ඉන්දියා කියලා කියනවා නම් හරියටම ඊට පස්සේ place of birth මෙයා ඉපදුණු ස්ථානය යනවා මොකක්ද ස්ථානය කොල්කතා කියලා තියෙනවා නම් හරියටම ඊට පස්සේ year of birth මෙයා ඉපදුණු අවුරුද්ද මොකක්ද බලන්න මේ බලන්නේ මේ ඔය මේ හතරටම උත්තර මේ විදිහට තියෙනවා මේ තනි වාක්‍යයක තියෙන ඔය ඔක්කොටම උත්තරේ නම් 1861 කියලා උත්තරයක් තියෙනවා නම් හරි 1861 dislike කියන්නේ එයා අකමැති දේවල් මොනවද අකමැති දේවල් මොන විදිහටද dislike school පාසල් වලට එයා අකමැති එහෙනම් school කියලා ලියලා තියෙනවා නම් හරි places he loved එයා කැමති තැන් මොනවද එයා කැමති තැන් hills and rivers කඳු සහ ගංගා වලට කැමති hills and rivers ඊට පස්සේ hobbies එයාගේ විනෝදාංශාන reading books ඊට පස්සේ and wandering among trees reading books and wandering among trees කියලා තියෙනවා නම් හරි ඊට පස්සේ literary works කියලා සාහිත්‍ය වශයෙන් යා මොනවද කරලා තියෙන්නේ කියලා ඉතින් අහන්නේ එතකොට ඔයාගේ අපි ලියලා තියෙන්නේ essay drama poem song short story ඔය ඒ වගේ දෙකක් ලියලා තියෙනවා නම් හරියට famous writing මොකක්ද මෙයාගේ ජනප්‍රියකම ලියවිල්ල ගීතාංජලි කියලා කියනවා නම් හරියට award he won මොකක්ද එයා දීපු award එක Nobel Prize කියලා කියනවා Nobel එයා දින්නා ඒ නිසා Nobel Prize කියලා කියනවා හරියට right යමු අපි එහෙනම් මේකේ තියෙන අමාරු වචන වලට හතලිස්තුන born educated wandering famous
award, award. Yeah. ඊට පස්සේ in the test number 8 වලට test number 8 test number 8 test number 8 වල වල answers ටික passive form වලට හරවන්නයි තියෙන්නේ passive form වලට හරවන්නයි තියෙන්නේ මේක එතකොට තියෙනවා simple present tense තියෙනවා ඊට පස්සේ මට පේනවා past tense තියෙනවා ඊට පස්සේ මට පේනවා future tense තියෙනවා ගොඩක් මම ඒකේ තියෙන මොනවද බලන්න past tense තමයි තියෙන්නේ past tense එකයි future tense එකයි right මේ මොනවද අතීත කාලය අනාගත කාලය තමයි ගොඩාක් තියෙන්නේ right එහෙනම් මෙන්න මෙතනින් ඔයාලට ෆෝමැට් එකක් දෙන්නම් මේක හදන වීඩියෝ එක බලා ගන්න මම මේ පාඩම අපි ක්ලාස් එකේ කළා මම කිව්වා ඔබ්ජෙක්ට් කියන එක නම මුලට ගන්න කියලා ඔබ්ජෙක්ට් කියන එක නම මුලට ගන්න කිව්වා ඊට පස්සේ was were කියන්න කියලා කිව්වා මේක past tense නම් was were කියලා verb එකේ තුන්වෙනි අවස්ථාව V3 අවස්ථාව තියලා by කියන එක නම කියලා subject තියන්න කිව්වා හැබැයි subject තියෙනකොට හැම වෙලේම subject ගේ objective case එක තියන්න කිව්වා he she I we දෙ තියෙනවා මේ එතකොට past අවස්ථාව past simple අවස්ථාවේ passive form වලට හරවන format එක ඊට පස්සේ future tense නම් මම කිව්වා ඉස්සෙල්ලාම object එක මුලට ගන්න ඊට පස්සේ will එකත් එක්ක be කියන්න ඊට පස්සේ be අවස්ථාව by subject මේ තියෙන්නේ එතකොට ඔන්න ඔයාගේ future simple අවස්ථාව future simple අවස්ථාව තමයි මෙන්න මේ ක්ලියර් එක හදාගන්නයි තියෙන්නේ මේ බලන්න a thief stole Guyanese wallet එතකොට මේකේ ඔබ්ජෙක්ට් එක Guyanese wallet නේ එහෙමනම් අපි Guyanese wallet කියන එක නාවෙන්න ඕනේ මුලට මේකේ ඔබ්ජෙක්ට් එක Guyanese wallet නිසා එයාව ගන්නවා මුලට Guyanese wallet මේක past tense වලින් ඇවිල්ලා තියෙන්නේ හරිද past tense වලින් ඇවිල්ලා තියෙන නිසා අපි was කියන එක නම පාවිච්චි කරනවා past tense වලින් ඇවිල්ලා තියෙන නිසා was කියන එක නම පාවිච්චි කරනවා stole කියන එකේ V3 අවස්ථාව stolen 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 ඊට පස්සේ by කියන එක නම කියන්න ඕන ඊට පස්සේ subject තමයි a thief ඒක නිසා යාව කියලා උඩට ගෙනියනවා a thief කියලා. ඒතකොට answer එක full answer එකෙන් ඕන Guyanese wallet was stolen by a thief. Guyanese wallet was stolen by a thief. Guyanese wallet was stolen by a thief කියලා හිතෙන්න ඕන. ඊට පස්සේ ඒක දෙවෙනි එකට දෙවෙනියේ ඔබ්ජෙක්ට් එක the party කියන එක එහෙමනම් යාව ගන්නවා මුලට. එතකොට මේක පුතේ බලන්න they will organize the party කියන නිසා future simple වලට අයිති වෙන්නේ කොහොමද ඒක හොයාගත්තේ? will කියන කෙනා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මම ඔයාලට කියා දීලා ඇති will කියන කෙනා එනවා නම් අනිවාර්යෙන් මේක future simple වලට තමයි අයිති වෙන්නේ කියලා. එහෙමනම් මොකද අපි future simple කෙනාගෙන් passive voice වලට හරවන්නයි යන්නේ. බලන්න third party කියන කෙනේ object එක එහෙනම් third party කියන කෙනාව මුලට ගන්නවා. මොන object එක ගත්තා. ඊට පස්සේ will be කියන කෙනාව කියන්නේ බෑ. ඔන්න will be කියන කෙනාව තිබ්බා. හරි. ඊට පස්සේ organized කියන එකේ V3 අවස්ථාව organized V3 අවස්ථාව organized කියන්නේ. එහෙනම් යාව තිබ්බා. ඊට පස්සේ by කියන කෙනාව තිබ්බා subject තිබ්බා දැන් දෙන්නේ subject එහෙනම් මම ඔයාලට කියලා දෙලා ඇති I team වේ sheet කියනකොට එයාගේ objective case එකෙන් තමයි අවසානයේදී තියන්න ඕනේ කියලා. එහෙනම් then කියලා එන්න ඕන. එහෙනම් full answer එක වගේ හැදෙන්න ඕන the party will be organized by them කියලා. The party will be organized by them. The party will be organized by them. The party will be organized by them.
ඊළඟට he completed the assignment. completed කියන්නේ සම්පූර්ණ කළානේ. එහෙනම් මේක past tense වලටයි අයිති වෙන්නේ. ඔයාලට මතකද මම ඔයාලට කියා දුන්නා past tense කියන කතා කරනකොට D E D I E V එනවා නම් verb එකක අවසානයේට එහෙනම් අනිවාර්යෙන් මේක past tense අවස්ථාවක් කියලා. එහෙනම් දැන් මේකේ කියනවානේ බලන්නකෝ he complete කියනවානේ. අන්න එතකොට එහෙනම් මේක past tense වෙනවා. මේ past simple වාක්‍යයක් passive voice කරන format එක තමයි මේ තියෙන්නේ. එහෙමනම් බලමු කොහොමද මේක passive voice කරන්නේ කියලා. The assignment කියන එක නම ගන්නවලු මුලට. මොකද මේකේ object එකද assignment නිසා අපි යාව ගත්තා. The assignment කියන්නේ singular noun එකක් නිසා අපි was කියන එක නම තියන්න ඕන. The assignment was completed කියන එකේ විත්‍ය අවස්ථාව completed මයි. එහෙමනම් completed කෙනාට ඉපාරි he කියන කෙනාගේ objective case එක කියන්න ඕනේ එහෙනම් him කියලා හැදෙන්න ඕන full answer එකම මෙන්න මේ විදියට the assignment was completed by him the assignment was completed by him right it was in a test question number 4 වලට the school will not postpone the monthly test the school will not postpone the monthly test. will තියනවා future simple. හැබැයි not එකකුත් තියෙනවා. නේ? will තියනවා තමයි. හැබැයි ඒකම not එකකුත් තියෙනවා. එහෙනම් මොකක් වෙන්න පුළුවන්ද මේ? future simple වල negative form එක ගැනයි මේ කතා කරන්නේ. future simple වල negative form එක. ඉතින් මේ විදිහම තමයි ඔයාලට වැඩි වෙනසක් වෙන්නේ නැහැ. මේ will එකට not එකක් කරනවා එච්චරයි. බලමු answer එක මේක ඔබ්ජෙක්ට් එක the monthly test නේ ගන්නවා ඒක මුලට. ඔන්න ඔබ්ජෙක්ට් එක ගත්තා. the monthly test. දැන් උද තියෙනවානේ will not postpone කියලා. ඒක නෙගටිව් නේ. එහෙනම් ඔයාලට මේක will be කියලා නිකම්ම කියන්න බෑ. මේ will එකට not එකක් එකතු වෙන්න ඕනේ. එහෙනම් will not be කියලා සෙට් වෙන්න ඕනේ. the monthly test will not be postponed නේ තියෙන්නේ. එහෙනම් postpone කියන එකේ V3 අවස්ථාව postpone එකට D එකක් එකතු වෙන්න ඕනේ. postpone කියනකොට D එකක් එකතු වෙන්න ඕනේ D3 අවස්ථාවට. එහෙනම් ඔන්න postpone කියලා තිබ්බා. ඊට පස්සේ by කියන කෙනාව කියලා මෙයාගේ subject එක the school නේ. the school කියන කෙනාව කෙලවරේ තියෙනවා. ඒකට full answer එක වගේ ලියවෙන්න ඕනේ මේම the monthly test will not be postponed by the school. the monthly test will not be postponed by the school. ඊට පස්සේ බලන්න පස්වෙනි එක the secretary wrote the notice wrote කියලා කියන්නේ ලිව්වා කියන එක. නම් මේක past tense වලට අයිති වෙන්නේ past simple tense වලට. එහෙමනම් මේ විදිහට තමයි කියන්නේ was පාවිච්චි කරලා ගත්ත the notice කියන එක නම මුලට the notice කියන්නේ singular නිසා අපි was කියන එක නම තිබ්බා. ඊට පස්සේ verb එකේ V3 අවස්ථාව කියන්න ඕන write wrote V3 අවස්ථාව written V3 අවස්ථාව written කියලා හැදෙන්න ඕන. එහෙනම් by කියන කෙනා වුණ තිබ්බා. subject තමයි the secretary. now full answer එක විදිහට the notice was written by the secretary කියලා එන්න ඕන. the notice was written by the secretary කියලා මේක එන්න ඕන. මේව දන්නේ නැත්නම් ඉතින් මේ කොහෙද ලියා ගන්න පේපර් එකේ මම කියනකම් ඉන්න එපා ඈ. past tense වලින් passive voice හදාන්නේ මෙහෙම, future simple වලින් passive voice හදාන්නේ මෙහෙම කියලා ලියා ගන්න මේ passive කියලා ලියා ගන්න නැත්නම් ඔයාලා හිතයි active voice එකක් කියලා. මේ පේපර් එකේ කොහෙ හරි ලියා ගන්න මේක. දකින් හරි පාදකින් හරි right එහෙනම් අපි යනවා ටෙස්ට් නම්බර් 8 වලට. ටෙස්ට් නම්බර් 8 එකේ තියෙන අමාරු වචන ටික ලියන්නයි යන්නේ. 48 වෙනි නෝට් වල තියෙන්නේ ඉන්න 48 මෙතන ලියනවා. stall කියන එක ලියන්න. stall organize stall organize completed
completed assignment postpone wrote right ඔන්න ඊට පස්සේ යනවා අපි test number 9 වලට test number 9 වල බලන්න තියෙන්නේ poem එකක් දීලා ඉවරලා ඊට අදාළව ප්‍රශ්න කීපයක් ඔයාගෙන් අහලා තියෙනවා test number 9 වල answers ටික බලමු මේ වගේ එකක් ආවම කියන්නේ මොකද මේ කවිය පොඩ්ඩක් කියවන්න. එකපාරක් කියවන්න ටක් ගාලා. නිකන් තේරුම් ගන්න ඕනේ නැහැ. එකපාරක් වචන ටික පොඩ්ඩක් ඔළුවට දාගන්න කොහෙද මේ වචන තියෙන්නේ කියලා. ඊට පස්සේ බලන්න ප්‍රශ්නේ හොඳට කියවන්න. ඒතකොට ප්‍රශ්නෙත් එක්කලා ඔයාලට යම්කිසි අයිඩියා එකක් එනවා. මෙන්න මෙතන මේ වගේ කැලලක් තිබ්බා නේද කියන්නේ. ඒ නිසා එකපාරක් මේක කියවන්න මේ පොයම එක එකපාරක් කියවලා ඉවරලා ප්‍රශ්න ටික උත්තර ලියන්න ගන්න. බලන්න පළවෙනි කියනවා where do the birds fly? කොහෙද ආවා මේ කුරුල්ලෝ ඉගිල්ලෙන්නේ කියනවනේ ඒක මෙන්න මෙයාගේ මේ the birds fly south කියලා කියලා කියනවා නම් හරියට උත්තරේ the birds fly south එහෙම නැත්නම් නිකම්ම south කියලා කියලා කියනවා නම් ඒක හරි දාන්න ඊට පස්සේ what happens to the garden pond මොකක් ගන්නවා මේ වත්තේ තියෙන pond එකට වෙන්නේ කොකුණට වෙන්නේ ඒකක් තියෙනවනේ මෙතන මේ බලන්න එතන තියෙනවා begins to freeze කියලා තියෙනවා නේද? ගල් වෙන්න ආරම්භ වෙලා ඒ කියන්නේ සීතලට. begins to freeze කියලා උත්තරේ දීලා තියෙනවා නේද? freeze කියන්නේ නිදෙනවා කියන්නේ. ඊට පස්සේ බලන්න which season comes before autumn සරත් ඍතුවට කලින් එන්නේ මොකක්ද කියලා අහනවා. මෙතන තියෙනවා බලන්න another summers left behind කියලා තියෙනවා නේද? එහෙමනම් ඔයා ලියන්න ඕන මේකට සමන් කියලා උත්තරේ දීලා තියෙනවා නම් හරියට. සමන්. ඊට පස්සේ what does the author dream about in autumn? මේ autumn එකේදී කවියා මොකක් අහනවා කරන්න සිහින මවලින් ඉන්නේ. එතකොට එන්න ඕන dream of pumpkin pie කියලා එනවා. begin to dream of pumpkin pie. pumpkin pie කියලා කියන්නේ මේ ඔය සීත කාලෙට පිටරට අය අපිට මේ වත්තක් වලින් හදන පොඩි කෑම වර්ගයක්. ඒක තමයි pumpkin pie කියලා කියන්නේ. right words කියන්නේ එකහක් සමානව කියවන වචන trees නම් trees කියලා එන්න ඕන. ear නම් ear කියලා එන්න ඕන. trees නම් trees ear නම් ear. අමාරු වචන වලට යමු වෙනවා. text number 9 වල තියෙන. autumn highlight කරගන්න. autumn leaves begin trees here මෙන්න මේ ටික highlight වෙන්න ඕන. අවසානයේ කරන test number 10 වලට essays ලියලා තියෙන රචනා ලියන්නයි කියන්නේ. දැන් රචනාව අපි වෙනම පාඩමක් විදියට essay ලියන හැටි උගන්වනවා. ඒක නිසා මම මේක කතා කරන්න යන්නේ නැහැ. මේ essays ලියන එකද. මේක කියන අමාරු වචන ටික විතරක් ටක් ගාලා ලියා ගන්න.
reading highlight කරගන්නවා paper එකේ reading variety environment generation protect recently experience improved right ඔන්න ඔය ටික highlight වෙලා තියෙන්න ඕනේ ඔයාගේ paper එකේ highlight වෙලා නැත්නම් ටක් ගාලා highlight කරගන්න highlight කරගෙන දැන් වෙනම කොලේ එකක් ලියන්න ඕන මේක ඔයාට වෙනම කොලයක ලියන්න දැන් වෙලා මදි නම් ඔයා highlight කරගත්ත එක උඩින් පොඩියට ලියා ගන්න තේරුම ඊට පස්සේ වෙනම කොලයක ලියාගෙන paper එකට stapler කරගෙන පාඩම් කරගෙන දැන් එන්න right අපි නම් තේරුම් ටික ලියමු තේරුම් ටික ලියමු තේරුම් ටික ලියන්න පටන් ගමු discuss සාකච්ඡා කරනවා discuss සාකච්ඡා කරනවා present ඉදිරිපත් කරනවා quickly ඉක්මනින් something මොනවා හරි great විශිෂ්ට other වෙනත් synonyms සමාන පද provided සැපයුවා risky අවදානම් intelligent බුද්ධිමත් ill අසනීපය impolite අවිනීත slender කියන්නේ කෙට්ටු සිහින් කියන අදහස slender කෙට්ටු එහෙම නැත්නම් සිහින් exit පිට වෙනවා exit එහෙම නැත්නම් පිටත් වෙනවා infant කියන්නේ අත දරුවා
feeble කියන්නේ දුර්වල feeble දුර්වල window ජනේලය window ජනේලය window ජනේලය leave පිටත් වෙනවා leave පිටත් වෙනවා leave පිටත් වෙනවා leave පිටත් වෙනවා dangerous භයානක dangerous භයානක dangerous භයානක situation තත්වය situation තත්වය situation තත්වය situation තත්වය weak කියන්නේ දුර්වල කියන අදහසමයි weak දුර්වල weak දුර්වල some කිහිපයක් some කිහිපයක් some කිහිපයක් some කිහිපයක් in front of ඉදිරි පිට 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 people මිනිස්සු people මිනිස්සු people මිනිස්සු cross කියන්නේ මාරු වෙනවා cross මාරු වෙනවා cross මාරු වෙනවා while අතරතුර while අතරතුර between දෙකක් අතර එහෙම නැත්නම් අතර මැද between දෙකක් අතර එහෙම නැත්නම් අතර මැද අතර මැද next one test number 4 loudly high loudly high loudly high එහෙම නැත්නම් ශබ්දේ ශබ්දේ slowly hemming slowly hemming quickly ඉක්මනින් quickly ඉක්මනින් carelessly නොසැලකිල්ලෙන් carelessly නොසැලකිල්ලෙන් well හොඳින් kept තැබුවා always නිතරම where පළඳිනවා riding හදිමින් connected සම්බන්ධ වුණ unattended සහභාගී නොවන secretary ලේකම්
inventors නව නිපැයුම් කරුවන් inventors නව නිපැයුම් කරුවන් inventors නව නිපැයුම් කරුවන් exhibition exhibition ප්‍රදර්ශනය exhibition ප්‍රදර්ශනය exhibition ප්‍රදර්ශනය born ඉපදුන born ඉපදුන born ඉපදුන born ඉපදුන educated educated අධ්‍යාපනය ලැබූ educated අධ්‍යාපනය ලැබූ educated අධ්‍යාපනය ලැබූ පුතේ දැන් මේ මම මේවා කියවනකොට ඔයාට වෙලක් වචන කියවන්න අමාරු නම් එහෙම ඒවත් වෙනම ලියාගන්න ඈ මම දැන් කියවනවනේ කියවලා බලන්න මේ දැන් ඔයාලට මම වීඩියෝ එකක් දෙන්නේ එතකොට මේ මේක මේ කියවන්න බැරි නම් ආපස්සට ඔයා අරගෙන ඉන්නලා කියවන විදියක් ලියාගන්න. ඒක තමයි හොඳම වැඩේ. හරි. ඊට පස්සේ wandering සවාරිය wandering සවාරිය wandering සවාරිය famous ප්‍රසිද්ධ award සම්මාන award සම්මාන award සම්මාන award සම්මාන autumn සරත් ඍතුව autumn සරත් ඍතුව leaves කොළ leaves කොළ leaves කොළ begin ආරම්භ කරනවා begin ආරම්භ කරනවා begin ආරම්භ කරනවා freeze ගල් වෙනවා freeze ගල් වෙනවා නැත්නම් මිදෙනවා දෙකම ලියාගන්න ගල් වෙනවා මිදෙනවා here කියන්නේ මෙහි here මෙහි here මෙහි just test number 8 මම 9 5 කියලා දෙන්නේ නැහැ දැන් 8 වලට කියන්නේ stall මංකොල්ලක් කෑවා stall මංකොල්ලක් කෑවා නැත්නම් සොරා කෑවා organize සංවිධානය කරනවා organize සංවිධානය කරනවා organize සංවිධානය කරනවා completed සම්පූර්ණ completed සම්පූර්ණ completed සම්පූර්ණ assignment ඇගීම assignment ඇගීම postpone කල් දානවා postpone කල් දානවා wrote ලිව්වා wrote ලිව්වා wrote ලිව්වා this number 10 reading කියවීම reading කියවීම variety විවිධ variety විවිධ variety විවිධ environment පරිසරය environment පරිසරය environment පරිසරය generation පරම්පරාව generation පරම්පරාව generation පරම්පරාව protect protect ආරක්ෂා කරනවා protect ආරක්ෂා කරනවා protect ආරක්ෂා කරනවා recently ළඟදීම එහෙම නැත්නම් නොබෝදා recently ළඟදීම එහෙම නැත්නම් නොබෝදා experience අත්දැකීම experience අත්දැකීම improved improved වර්ධනය වුණා නැත්නම් වර්ධනය වෙලා improved
වර්ධනය වුණා. improve වර්ධනය වුණා. improve වර්ධනය වුණා. right. දැන් මතකද මේකේ අරමුණ මොකක්ද කියලා මේ වචන දෙන එකේ ලබන සතියේ වෙද්දි මේ සියලුම වචන පාඩම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකවා දන්න වචන තියෙනවානේ. හරි. දැන් මේ brain, other, something, people ඔය වගේ පොඩි පොඩි වචන ඔයා දන්නවා. right, leave, be, intelligent. ඒතකොට මේ ඉතුරු වෙන්නේ බොහොම පොඩි වචන ප්‍රමාණයකට පාඩම් කරන් ඉන්න. හරි. මට ස්පෙලිංස් ඕනේ නැහැ. මට ඕන මේ වචනෙට අදාළ තේරුම. between කියුවට පස්සේ between කියන්නේ මොකක්ද? environment එක දැක්කට පස්සේ environment කියන්නේ මොකක්ද කියන අදහස විතරයි ඔයාලගේ ඕනේ වෙන්නේ. පැහැදිලිද? එතකොට මම මේක පිළිවෙලට ඔයාලට දෙන්නේ නැහැ. අර ලබන සතිය මම මේක දෙනවා වෙනම ලියන්න. මේක එතකොට මම මාරු කරනවා. හරි. මේක ජම්බල් කියලා තමයි ඔයාලට දෙන්නේ. මේ එතකොට වචනේ දැක්කට පස්සේ right මේ තියෙන මේ වචනේ කියලා ඔයා කරුවේ තියෙන්නේ. හරි. එතකොට මේ පේපර් එකේ තියෙන අමාරුකම් ටික තමයි ඔය ඉන්නේ. දැන් ඔයාලා හිතන්න කොහොම වචන ගණනාවක් ඔයා කරුවේ තියෙනවා කියන්නේ පේපර් එක සාමාන්‍යයෙන් දැක්කම right මේ තියෙන මේක කියන අදහස් ඔයාලා ඔළුවට යනවානේ. මේ දැන් අපි රචනාවක් කියනකොට ඉතින් ස්පෙලිං සෝරි වෙනවා. අපි ඒකට වෙනම වැඩසටහනක් තියෙනවා. හරි. අපි රචනා ගැන වෙනම ඔයාලට කියා දෙන්නම්. ඊට කලින් අපි රචනාවට කලින් මේ ඉක්මුටි කියලා මුලික රැස් කරගන්න එපා. ඒකට තමයි අපි මේ විදියට ප්‍රෝග්‍රෑම් එක මේ දවසේ ඉන්න කන්ටිනියු දිගටම කරන්නේ. හරිද? එතකොට ඔයාලට මේ වැඩේ හරිම සිම්පල් විදියට කරගෙන යන්න පුළුවන්. හරි. දැන් පේපර් ක්ලාස් එකේ අරමුණ ආයෙත් පාඩ පැහැදිලි කරන්නම් මේ දෙතුන් පාරක් කියන්නේ මේ වැඩේ හරියට වෙන්න ඕන නිසා එක අපි ලින්ක් එක දාන්න කලින් ඔයාට පේපර් එක කරලා තියන්න සිද්ධ වෙනවා. ලින්ක් එක දැම්මත් ඒක නොබලා ඔයා පේපර් එක කරලා ඉවර වෙලා ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන් හරියට. පළවෙනිම කාරණේ ඔයාගේ පේපර් එකේ හරියට දාලා ලකුණු දාන්න ඕන. දෙවෙනි කාරණාව තමයි මම කියන highlight කරන්න කියන වචන ටික පේපර් එකේ highlight වෙලා තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි ඒ වචන ටික ඔයා වෙනම කොලේක ලියලා ඉවර වෙලා ස්ටෙප්ලර් කරගන්න ඕන. හතරවෙනි කාරණාව ඒ වචනවල සිංහල මීනින් එක ඊළඟ සතියේ වෙද්දි කටපාඩමින් තියෙන්න ඕන. මේ හතර අනිවාර්යෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මේ වැඩේදී. හරිද? මේ වැඩේට අනුගත වෙන්නේ නැත්නම් අපිට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා අපේ මේ ක්ලාස් එකේදී. උදේ ඉක්කොලේ මම ගෙන්නන්න සිද්ධ වෙනවා. හරි? මොකද වැඩක් කරන්න කිව්වෝ ඒ නිකන් ඉඳලා වැඩක් නැහැ. දැන් අපිට පුළුවන් අනේ අවුලක් නැහැ නේ වැඩ කරන්නේ නැහැ උදේ ඉන්නේ කියලා මෙන්න ඉන්න පුළුවන්. නමුත් ඒක අපිට පොලිටි නේ අපිට හිතෙනවා අර ළමයා වැඩ කරන්නේ නැහැ මොකක්ද හේතුව. ඒකට ඒවාක් දැනවත් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ වැඩ ටික හරියටම ඉතිරි කරන්න ඕන හැමෝම හරිද? ඉතින් ඒක නිසා වුණ අද පළවෙනි පියවර විදිහට වාගේ පේපර් එකක්ම සාකච්ඡා කළා. මේ විදිහට හරි. ඉතින් ඉදිරියේදී අපි දිගටම මේ විදිහට පේපර් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක ඔයාලගේ අමතර පැය කිහිපයක් තමයි මේ ක්ලාස් එකට අමතරව පැය කිහිපයක් තමයි මේ ගත කරන්නේ. ක්ලාස් එකේ සාමාන්‍ය පැය දෙකක් විතර ඉන්නවනේ. ඉතින් මේ පැය දෙකට අමතරව තමයි මේවාට තව පැය එකමාරක් විතර කාලය අරගෙන මේ විදිහට අපි පේපර් එකක් සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක පේපර් එකේ හැටියට උදේ ටයිම් එක වෙනස් වෙනවා. ඒක පැයක් වෙන්න පුළුවන් නැත්නම් පැය දෙකක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් පැය දෙකමාරක් වෙන්න පුළුවන්. ඔය විදිහට ඉතින් පේපර් එකේ හැටියට කතා කරන්න ඕනි මේ පාර්ට්ස් තියෙනවානේ. කතා කරන්න ඕනි ලෙසන්ස් තියෙනවානේ. අන්න එතකොට ඉතින් ඔයාලට ටයිම් රේන්ජ් එකේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම හරියටම කියන්න බෑ මට පැය දෙකමාරක් යනවා පැය දෙකක් යනවා කියන එක. පේපර් එකේ හැටියට ඔයාගේ කාල පරාසය වෙන්න නම් කොහොම හරි කමන්නේ. ඔයාට ඔන්න ඉඩකඩ තියෙන වෙලාවක අපේ වීඩියෝ එක බලලා ඉවර වෙලා පේපර් එකේ හරි වැරදි ටික බලාගෙන ඒ වැඩ ටික කොන්න කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ ටෙස්ට් නම්බර් 6 වල නොටිස් එකක් කියලා දෙන්නම් කියලා. ක්ලාස් එකේ කියා දීලා තියෙන්නේ මම නිකන් උත්තරේ කියන්න බලා ගන්න. ඉස්සෙල්ලාම අපි මොකක්ද කරන්නේ නොටිස් එකක් කියනකොට නොටිස් එක ඉවරලා ඉස්සෙල්ලාම කැපිටල් ලකුරෙන් අපි දා ගන්න ඕන. හරි? notice කියලා කැපිටල් ලකුරෙන් අපි දාගන්නවා.
notice කියලා අපි දානවා capital up to range. ලියුවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා සංවිධානය කරන්නේ මොකක්ද කියන එක කියන්න ඕනේ නේද? ඔව් දැන් මොකක්ද මේක මේ සංවිධානය කරන්නේ මෙයාලා year end exhibition එකක් නේ? year end exhibition. year end exhibition. දැන් year end exhibition එක ගැන කතා කරන්න මෙයාලා දෙන්න කියන්නේ මේක සාමාන්‍යයෙන් කී එකක්. හරි year end exhibition එක නෙවෙයි. මේක meeting එකක්. එහෙනම් per meeting කියලා මම දානවා. A meeting has been organized. A meeting has been organized by කවුද මේ meeting එක සංවිධානය කරන්නේ? Young Inventors Club එක. Young Inventors Club. Young Inventors Club එක තමයි මේක organize කරන්නේ. එහෙනම් ඔන්න ඔයාගේ වෙනස් වෙන parts තමයි මේ මම highlight කරන්නේ underline කරන්නේ. හරිද? ඊට පස්සේ ඒක තියෙන දිනය වේලාව ස්ථානයම දාන්න ඕනේ. ඔන්න ඒක නිසා මම දානවා වෙන. මෙතනින් මම දානවා it will be held on. It will be held on. දිනයක් දාන්න 3rd of August කියලා අගෝස්තු 3 3rd of August. අපි වෙලාවක් දාමු from කියලා ඉවරලා මේක පටන් ගන්න වෙලාවක් දාමු. ඒක තව ලේසිනේ එන කට්ටිය සම්බන්ධ වෙන්න නේ. මම දාන්නම් from 10 am to 12 pm. පැය දෙකයි ඔන්න මීටින් එක තියෙන්නේ. ඔන්න වෙලාවක් දැන්. ඊට පස්සේ ස්ථානයක් දාන්න බෑ. ස්ථානයක් මම දානවා in the main hall එකේ දාමු. අපි in the main hall කියලා දානවා. ඊට පස්සේ මේකේ අරමුණ එහෙම නැත්නම් රීසන් එක දාන්න ඕනේ. මේ මීටින් එක ඇයි පවත්වන්නේ කියලා දාන්න ඕන. මම ලියනවා මෙහෙම the purpose මේකේ අරමුණ the purpose of this meeting is to discuss සාකච්ඡා කරන්න discuss about the year end exhibition. ඕන්න හේතුව දැම්ම මේ විදියට. year end exhibition එක ගැන කතා කරන්න තමයි මේ මීටින් එකේ අරමුණ වෙලා තියෙන්නේ. හරිද? ඒතකොට මේ TPS කෙනෙක් ගැන එහෙම සඳහන් කරන්න කියලා නෑ. compulsory to attend. ඒ කියන්නේ මේ පැමිණීම හැමෝටම එන්න කියලායි කියන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඉතින් කියනවා all the members කියලා. ඒ හැම members කෙනෙක්ටම invite කරන්න කියලා කියනවානේ. ඒක නිසා මම ලිව්වා all the members are invited to be present. All the members are invited to be present. notice එකකින් ලියන්න කියා දීලා තියෙන්නේ මම. ඒකයි මම දැන් මෙන්න ටටා ලියාගෙන ගියේ. ඊට පස්සේ වාට දැන් තියෙන මොන දානවා දිනේ දැම්මා. ඉතින් දාමු කියන්නේ මොකක්ද එකේ දාමු කියලා එන්ටර්ප්‍රයිස් C5 දිනේ දානවා මොකද මම තියාගන්න දිනේ මාසය අවුරුද්දේ දානවා. ඊට පස්සේ උන්වගේ නම මෙතන දාන්න ඕන තීලින මොදලා තීලින ලක්ෂණ කියලා. ඊට පස්සේ වරාණති කියලා තනතුරු දාන්න ඕන. තනතුරු තමයි secretary. ඔන්න ඔය විදිහටවත් notice එක ලියලා තියෙන්න ඕනේ. කපුන් දෙක දෙනවා. හරි. මේ අන්ඩර්ලයින් කරලා තියෙන පාර්ට් සමයිකින් වෙනස් කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙට. Then a meeting as organized by Young Inventors Club. It will be held on කියලා මම ඉතින් දාලා තියෙනවා. It was from 10 am to 12 pm in the main hall. The purpose of this meeting is to discuss about the year exhibition. All the members are invited to be present. කියලා notice එක ඉවර කරනවා. ඔය විදිහට තමයි ඉතින් notice එක උන ඉවර වෙන්නේ. right. එහෙනම් ඔන්න paper එකක් කරනවා. එහෙනම් ඔන්න ඔයාගේ paper එක සාකච්ඡා කරලා ඉවරයි. හරි.
අදාළ තැන් වලට ලකුණු දාගන්න. ටෙස්ට් නම්බර් 10 වල රචනා ප්‍රශ්නේ එසේ එකක් ලියනදී අපි වෙනම මාතෘකාවක් විදිහට කතා කරනවා. ඒක දැන් කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් ওই විදිහ තමයි වෙන්න ඕන. මතක ඇතුව ලකුණු සතිය එහෙනම් මම අර කිව්වා මාර්ගවචන ටික පාඩම් කරලා මේ වැඩේට අනුගත වෙන්න. හරි. එහෙම නැති වුණොත් මට ඉතින් දෙමාපියෝ ගෙන්නන්න සිද්ධ වෙයි. එහෙම නැත්තම් දෙමාපියෝ ගෙන්නන්නේ නැත්තම් ඔයාලට කියලා මට ක්ලාස් එකෙන් ඉතින් වයින් කරන්න සිද්ධ වෙයි නේ. මොකද මේක බලෙන් හරි ඔයාලට පාඩම් කරනවා සිද්ධ වෙනවා. ඉතින් වැඩක් කරන්න නැතුව කොහේ වාඩි වෙලා ඉඳලා වැඩක් නැහැ. ඒක නිසා මේක ඔය වචන පාඩම් කරන එක සෑහෙන වටිනවා. හරි. මම කියන්නේ පේපර් එකක සාමාන්‍යයෙන් මේ වචනයක් දැක්කට පස්සේ ඔයා මේක නිතර පාඩම් කරලා ඔයාලා නිකම්ම අයිඩියා එකක් යනවා රයිට් මෙහෙම තමයි මේක ලියන්න ඕනේ කියන්නේ. හැබැයි මේ වචන පාඩම් කරන එක එසේ එකක් ලියනකොට ඔයාලා ස්පෙලිං මිස්ටේක්ස් වෙනවා. ඒක නිසා ස්පෙලිං මිස්ටේක් ඕනි වෙනවා. ඒකයි මම කිව්වේ එසේ එකක් ලියන්න මම ඔයාලට වෙනම වැඩ පිළිවෙලක් ටැක්ස් කරලා දෙන්නේ ඒකට සෙට් වෙන්න කියලා. දැනට අපිට වචන ටික පොඩ්ඩක් පේපර් එකක් දැන් කරලා පස්සේ වචන හුරු වෙන්න අපි මේ විදිහට වචන ටික පාඩම් කරමු. දැන් පේපර් එක සාමාන්‍යයෙන් 60ක් 70ක් විතර වචන තියෙනවානේ. ඔය වගේ පේපර්ස් ගණනාවක් අපි විතර කරොත් එකම වචනේ සාමාන්‍යයෙන් ඔයාලට අහු වෙන අවස්ථා තියෙනවා. ඒතකොට සමහර විට නිකම් ස්පෙලිංස් ටික පාඩම් වෙන්නත් ඔයාලට පුළුවන්. එහෙම නැතත් වචන දෙකකට පස්සේ මේ පුරුව තියෙනවා නම් මේක තේරුම මෙන්න මේක නේද කියන අදහස ඔයාලට යනවා. ඒක නිසා මේක තමයි වචන පාඩම් කරන එක අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා මේ වෙලේ ගැන පුරුදු වෙන්න අද ඉඳන් වැඩි සැලසුම් කරගෙන යන්න. හරි. රයිට්. එහෙනම් අපි තවත් පේපර් එකකින් මේවා කියන හම්බ වෙමු. ඔන්න එහෙනම් ඔයාගේ පේපර් එක මේකට පේපර් නම්බර් 1 කියලා දාගන්න. පේපර් නම්බර් 1 කියලා දාලා ක්ලියර් ටැග් එකක් මේකට සෙට් කරගන්න. ක්ලියර් ටැග් එක ඇතුළට දාගන්න. මම ආයෙත් කොයි මොහොතේ හරි පේපර් එකේ නම්බර් එක කියලා ඉවරලා මේක ගන්න කියනවා. එතකොට තරංගාව ඒ පේපර් එක හැම වෙලේම තියෙන්න ඕන. හරි. මේ පේපර් එක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මම කියනවා මේක මේ පේපර් නම්බර් එක ගන්න කියලා. එතකොට මේක කන්ටිනියු ඔයාලා තියෙන්න ඕන. ඔයා දැන් grade 9 හිටිය 10 වලට යනකොට මට සමහර විට මේ පේපර්ස් ඕන වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒවා ක්ලියර් ටැග් එක දාලා පරිස්සම් නැතුව ටිකටම කන්ටිනියු කරගන්න. රයිට් කරන මොකටම ජය වේවා. එහෙනම් වැඩේ ලස්සනට කරගෙන යමු.